කවුද පුංචි රෝමේ කාලි කියන්නේ? TikTok එකේ? කවුද අර වීදි බඩුවද? එහෙනම් මොකද්ද බං ඒක? නඩුවක්ද? අදාළ නැති දෙයක් නෙවෙයිනේ උත්තෝ මට අදාළයි මටනේ පොන්නෑ කිව්වේ. කොයි වෙලේද පොන්නෑ කිව්වේ කියලා උඹට මොකද SEO නේද? මමද? නෑ මල්ලි TikTok නෑ. ඔව් මගේ මේ පර්සනල් නම්බර් එකට අරන් පොන්නෑ කියලා කිව්වේ. ගොනෙක් වෙන්න එපා බා. ඇයි මේ පුංචි රෝමේ කාලේ ලොකුද? ඈ මල්ලි හරි අයියා හරි ඇටි හරි මොකද්ද කියන්නේ දැන්? මම කියන දේවල් රෝමේ කාලේට කියන්නම්. මම රෝමේ කාලේට පුක නොදී ඉන්නකෝ. මට ඕනේ කාට මං හුකන උත්තෝ මගේ පකඩගෙන මට ඕන කිම්බට මන් දාලා මං හුකනවා. ඇයි? හරි කැරිපකයා නෙවෙයි උත්තෝ මං කැරිපකයා කියන්නේ රුකාටනේ. රුකාගේ පුක බලන්නද මම? රුකාගේ පුක බලන්නද? එක එක ගෑනුන්ට පුක දෙන්නේ උඹනේ හුත්තෝ. ඇයි ඒක උඹට ඊයට යාර ගෙඩියක් ගහලා පෙන්නවද කිම්බට? ඒ බං උත්තෝ උඹගේ කටහන බලපන් උඹලෙන් උකන්න. කතා කරන විදිය වචන දෙකක් කියද්දි හුස්ම යවන මොන හුත්තේද බං උඹ? උඹ TikTok ඉන්නා? උඹ TikTok ඉන්නා? කවුද මොකද්ද නම? මම බය නෑ කියලා දින්නේ. ඉතින් හුත්තෝ TikTok ඉන්නා නම් නම කියපන්කො පකයෝ. මම ඉන්නේ QRT සිල්වෙස්ටර් හුත්තෝ. උඹ මොකෙද්ද? ඔව් පකයෝ ඔව් සිල්වෙස්ටර් තමයි හුත්තෝ හොඳට පක නගිනවා මට උකට බොටක් පුක අරින්න ඕනේද? කඩේ යන්න නම් එන්න එපා ඔය එක එක බඩු වලට උඹලා නිකන් පොන්නයෝ වෙනවා. උඹ කවුද ඉන්නේ උඹ මොකෙද්ද උඹ? TikTok එකේ නම මොකද්ද පොන්නේ උඹගේ? බගේ නම කියා ගන්න කොන්ද පර නෑනේ බගේ. යක්ෂයාගේ අම්මට හුකපු එක මම හුත්තෝ. අනේ පකයෝ නෙවෙයි යක්ෂයාගේ අම්මට හිකුවේ මම. ඔබට මතක නැද්ද? බගේ ඇඟේ දුවන්නේ හුත්තික පුතෝ මගේ කැරි හුත්තෝ. දන්නවද? බගේ අම්මට හුකලා බඩ උඩට බඩු ටික ඇහලුවේ මම හුත්තෝ. පකයෝ නෙමෙයි හුත්තෝ මම යක්ෂයාගේ අම්මට හුකපු එක. ඔබට මොකද්ද වෙන්න ඕනේ? ඔබට මොකද්ද වෙන්න ඕනේ පකයා? ගෑනුන්ට අනම්මන නෙවෙයි හුත්තෝ. ඉතින් අනම්මනම් අපි ගහන්න ඕනේ නෑ. ඒකිම ගහගන්න අර කිම්බට බටු ගෙඩි. ඔබට ඕනද වීඩියෝ එක? ඒකේ කැරි ස්ලෝ මෝෂන් නාදල්ලයක් දෙන්නේ නේබා. ඔබ ටීම් එක ඉන්නවද පොන්නයා? ටීම් එකව ජාතකයක් නැති ගොබ්බෙන්නේ. උඹ ජාතකයක් නැති ගොබ්බෙන්නේ හුත්තෝ. ඔබට ටීමක්වත් නෑනේ බං TikTok එකේ ඉන්නවා දාන හුත්ත නිකන් මේ බඩ වටේ ගිහින් බඩ වෙලා ආපු ගෑණියෙක් වගේනේ තෝ කතා කරන්නේ පොන්නයෝ. කඩවරගේ ගැම්මෙන් දින්නේ. උඹ දන්නවද කඩවරගේ අම්මට හිකුවේ කවුද කියලා? මම හුත්තෝ. හුකා ගන්නද හදන්නේ? කෝ කඩවර අප්පච්චිවත් එක්කන් වරෙන් එහෙනම් බලන්න. කඩේ යන පොන්නයෝ. බොට හුකන්නේ මම ලොකු දනුවගේ ගැම්මෙන් පකෝ. ඇයි? කැරි නාව දෙන්නේ අම්මට කර සිංහයා දත් දෙක ගාලා පුකේට ඉන්න වෙස්සිගේ පුතාගේ පොන්නයා. ගෑනුන්ගේ කිම්ම හින්දා කඩේ යන ලොල්ලෝ වෙන්න එපා පොන්නයා. තේරුණාද සමීර? පොන්නයා. තේරුණා ඔබට? ලොකු දනුවගෙන් උඹ ඇහුවොත් කියයි උඹ එහෙන පොන්නේක් කියලා. ඉතින් මේ ආපන් උඹ කවුද කියලා කියපන්කො. ලොකු දනුව හරි මම ලොකු දනුව කෝල් එකට ගන්නද? ලොකු දනුව අරගෙන අපට පුකේ අරින්නද? අපට පුකේ අරගන්න ඕනේද අයියට කියලා? පොන්නෑ මේ ආපා ගෝයි. ඔබට මොකද්ද වෙන්න ඕනි කියපන් මොනේ? ගෑනුන්ට වදන් ගන්න එකට මගෙන් සමාව ගන්න කියපන් ඇවිල්ලා.
ඒකට කියපන් මගෙන් සමාව ගන්න කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. මගේ ටීම් එකේ කැෆීට වචන ගැව්වා. සැලියක්කට ඔය කාගේද මන් දන්නේ නැහැ 13 පඳුරු වේසියෙක්ගේ ෆොටෝ එකක් දාගෙන සැලීලු. ඔව් කියපන් හුත්තෝ නිකන් මේ රෙද්දකින් මූණ වහගෙන වගේ පකයා. ඈ මොකද විෂ්ණුගේ අවතාරේ මොකද විෂ්ණුගේ අවතාරේ